අපි බලමු X no contact ඉන්න කෙනා මොන වගේ ගතිගුණ තියෙන පුද්ගලයෙක්ද කියලා. මේ පුද්ගලයා ගත්තොත් හරිම ටොක්සික් ගතිගුණ තියෙන කෙනෙක්. තමන්ගේ මතේ ඉන්න කෙනෙක්. කවුරු මොනවා කිව්වත් තමන් හරි කියලා හිතන කෙනෙක්. හැම වෙලාවෙම පොඩි පොඩි දේවල් අල්ලගෙන රණ්ඩුවට පැටලෙන කෙනෙක්. ඒ වගේම ගන්න තීරණ කිසිම හේතුවක් මත වෙනස් කරන කෙනෙක් නෙමෙයි. මේ පුද්ගලයා තමන්ගේ පවුලේ අය කියන දෙයට පිටින් කිසිම දෙයක් කරන්නේ. ඇත්තටම කියනවා නම් මේ පුද්ගලයා ඔයා සමග සම්බන්ධතාවය ඇති කරගෙන තියෙන්නේ ඔයාව විවාහ කරගන්න ඕනි කියන අරමුණකින් නෙමෙයි. මට මෙතන ගොඩක්ම පෙන්වන්නේ ඔයාව එයාගේ ලිංගික ආශාවන් වලට මුදල් වලට අන්න ඒ වගේ මොනවා හරි දෙයකට ඔයාව පාවිච්චි කරනවා වගේ. ඔයාගේ මොනවා හරි දෙයක් කරගන්න බැරි වුණාම එයා කරන්නේ ඔයාගෙන් ඈත් වෙලා යන එක. ඒ වගේම මේ පුද්ගලයාට එක හිතක් නැහැ. මෙයා හැම වෙලෙම ඔයාට වඩා පෙනුම තියෙන, ඔයාට වඩා සල්ලි තියෙන එහෙම කෙනෙක් දැක්කොත් මෙයා ඒ කෙනා පස්සේ තමයි යන්නේ. මට මෙතන තව දෙයක් පෙන්නනවා. මේ වෙනකොට මේ කෙනා ඔයාගේ මුළු ජීවිතේම විනාශ කරලා අලා ගිහින් තියෙන්නේ. ඔයාගේ මානසික නිදහස, ඔයාගේ සතුට බිඳුවටම දාපු කෙනෙක්. ඔයාගේ ආත්මගරුත්වය විනාශ කරපු ඒ වගේම ඔයාව ගොඩාක් පහත් කරලා කතා කරපු කෙනෙක්. මෙයා ගොඩාක් මුදල් පසුපස යන කෙනෙක්. මෙයා හැම වෙලේම අනිත් අයගෙන් දේවල් Tamanට ලබා ගන්න තමයි හැම වෙලේම දඟලන්නේ. මේ කෙනා අහපව් ඔයාට කතා කරනවා. නමුත් හොඳට මතක තියාගන්න මේ පුද්ගලයා හරිම කපටි කෙනෙක්. ඒ නිසා මේ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේට ගන්නවද නැද්ද කියන එක ඔයා තීරණය කරන්න ඕනි. මේ රීඩින් එකේ ඔයාට රෙසිනේට් පණිවිඩ විතරක් ගන්න, ඔයාටම කියලා ප්‍රයිවට් රීඩින් එකක් ගන්න ඕනි නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.